අද මාතෘකාව dimensions. මීට කලින් වීඩියෝ එකකදීත් මම dimensions ගැන කතා කරා. හැබැයි ඒකෙදි මම basically කතා කරේ dimensions කියන්නේ මොනවද සහ ඒකේ basic background එක ගැන. හැබැයි අද මම කතා කරන්න යන්නේ dimensions දෙකක්. ඒ කියන්නේ higher dimensions and lower dimensions කොහොමද එකිනෙක අතර interact වෙන්නේ කියලා. So අපි මේ කියන්නේ මොකක්ද කියලා දැනගන්න අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් කතා කරමු මේ 2D creatures ලයි 3D creatures ලයි interact කරන්නේ කොහොමද කියලා. මේ අපි ගත්තොත් අපි 3D creatures ලා. අපිට තියෙනවා දිගක්, පළලක් සහ උසක් කියන මානයන් තුන. හැබැයි මේ table එකේ ඉන්නේ 2D creatures ලා. මේගොල්ලන්ට තියෙන්නේ මේ වගේ දිගක් සහ පළලක් විතරයි. මේගොල්ලන්ට උසක් එහෙම නැත්නම් ඝනකමක් කියලා කිසිම දෙයක් නැහැ. මේගොල්ලන්ට එහෙම experience එකකුත් නැහැ. ඉතින් මේ ඉන්නේ flat land එක. මේගොල්ලන්ගේ land එක flat land. මොකද මේක තනිකරම 2D land එකක්. ඉතින් අපි හිතමු මේ ඉන්නේ යාළුවෝ 6 දෙනෙක් කියලා. මේ squares දෙකකුයි circles දෙකකුයි and triangles දෙකක්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදරක්. ඒගොල්ලන්ගේ දොරවල් මේ විදිහට අරින්නේ 2D තනිකරම. දැන් මේ යාළුවෝ 6 දෙනා එකිනෙකට කතා කර කර ඉඳලා මේ square කියනවා මම ගෙදර ගිහිල්ලා එන්නම් කියලා. මෙයා ගෙදරට යනවා. ඉතින් මෙයා මෙහෙම ගිහිල්ලා දොර ඇරලා මෙයා ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගන්නවා. එතකොට මේ ඉන්න කිසිම යාළුවෙකුට දැන් මෙයාම පේන්නේ නැහැ. ඇයි මේ දොර වහලා ඉඳලා. මේ තියෙන්නේ ඇපල් ගෙඩියක්. මේක 3D object එකක්. ඇයි මේකට දිගක් පළලක් වගේම උසක් තියෙනවා. අපි හිතමු මේක පන තියෙන 3D creature කෙනෙක් කියලා. දැන් මෙයා මෙතන ඉඳන් දකිනවා මේ flat land එක දිහා. මෙයා ඒත් එක්කම දකිනවා මේ ස්ක්වයර් එකක් ඒගොල්ලන්ගේ house එකක් ඇතුළට ගිහිල්ලා ඉන්නේ කියලා. ඉතින් මෙයා හිතනවා මේ ස්ක්වයර් එකට කතා කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා කියනවා hello square how are you කියලා. මේ ස්ක්වයර් එකට සද්ද ඇහෙනවා. මෙයාට හැබැයි මෙන්න මේ දිශාවන් විතරයි පේන්නේ. ඉතින් මෙයා මෙහෙට ගිහිල්ලා බලනවා මෙහෙට ගිහිල්ලා බලනවා. ඒ කොහෙවත් කිසිම කෙනෙක් නැහැ. ඉතින් මෙයා බලනවා කොහෙන්ද සද්ද ඇහුනේ කියලා. ඊට පස්සේ දැන් Apple එකට හරි දුකයි. ඇයි මෙයා response කරේ නැහනේ? respond කරේ නැහනේ. ඉතින් මෙයා හිතනවා මෙයා මේ 2D world එකත් එක්ක, ඒ කියන්නේ flat land එකත් එක්ක interact කරන්න ඕන කියලා. ඒ කියන්නේ මෙයා මේ දැන් flat land එකට බහින්නයි හදන්නේ. ඉතින් මෙයා flat land එකට බහිද්දි මෙයා කොහොමද experience කරන්නේ? එතකොට මෙයාගේ මේ පල්ලහ තියෙන part එක විතරයි මේගොල්ලන්ට පළවෙනි සැරේ පේන්නේ. ඉතින් අපි බලමු කොයි වගේද මේ square එකට apple ගෙඩිය පේන්නේ කියලා. ඉතින් මෙයා මෙහෙම ආවහම square එකට පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මෙයා බලනවා මේ අමුතු જાතියේ creature කෙනෙක්. කවදාවත් කලින් දැකලා නැහැ. ඉතින් මේ විදිහටම නෙමෙයි. මෙයා මෙහෙම මේ flat land එක හරහා මේගොල්ලන්ගේ home එක හරහා house එක හරහා මෙයා යද්දි කොහොම වෙන්නේ නැද්ද? මේ square එකට පේන්නේ. ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ එක එක ස්ලයිස් තමයි මේ ස්ක්වයර් එකට පේන්න ගන්න. ඉතින් මේ ස්ක්වයර් එක දකින්නේ එකම જાතිය ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. මෙයා දකින්නේ නිකන් කාලයත් සමග වෙනස් වෙන අමුතු જાතිය ඔබ්ජෙක්ට් එකක්. ඉතින් මෙයා හිතනවා මේ මොකද්ද මේ වුනේ කියලා. ඉතින් දැන් මේ අපල් ගෙඩියට ඒත් සතුටු නෑ. මොකද මෙයා ඒත් හරියට මෙයාත් එක්ක ඉන්ටරැක්ට් කරේ නැති හින්දා මෙයා නිකන් අන්දමන්ද වෙලා වගේ බලන්නේ. ඉතින් අපල් ගෙඩිය හිතනවා මෙයාට මම මේ 6 dimension එකේ 2 එකක් දෙන්න ඕන කියලා. ඉතින් ඔන්න දැන් අපල් ගෙඩිය වගේ මෙහෙම මෙයාව මෙහෙම අරගෙන මේ උස කියන මානෙ ඔස්සේ මෙයාව අරගෙන එහෙම චලනය කරනවා. ඉතින් මෙයා බලනවා මේ මොකද්ද මේ වෙන්නේ? මෙයාට මේගොල්ලන්ගේ surface එක පේනවා. මෙයාට මේ යාළුවන්ව පේනවා. හැබැයි කොහෙන්ද කියලා මෙයාට හිතා ගන්න බෑ. මෙයාට හිතා ගන්නත් බෑ මේ ගෙදර ඇතුලේ හිටියේ මට කොහොමද මේ යාළුවන්ව පේන්නේ කියලා. මෙයා කවදාවත් අත්දැකලා නැති විදිහට මේගොල්ලන්ගේ flat land එක අත්දකිනවා. ඉතින් ඔහොම ගිහිල්ලා මේ අපල් ගෙඩිය මෙයාව මෙතනින් තියනවා. ඊට පස්සේ මේ යාළුවෝ ඔක්කොම මෙයා ගාවට ලං වෙලා අහනවා කොහොමද එකපාර මෙතනින් මතුනේ කියලා. ඉතින් මෙයා කියනවා මම උස කියලා මානෙක චලනය වෙලා තමයි මෙතනට ආවේ. ඉතින් මේ යාළුවෝ ඊට පස්සේ තට්ටු කරලා කියනවා හරි කමන්නේ එහෙනම් අපිට පෙන්වන්නකෝ කොහෙද ඔය උස කියන මානෙ තිබ්බේ කියලා. ඉතින් මෙයාට දැන් ඇඟිල්ලක් දික් කරලා පෙන්වන්න පුළුවන්ද? බැහැ. මොකද
මෙයාට කිසිම අත්දැකීමක් නැහැ. ඒ කියන මානෙ කොහෙද තියෙන්නේ කියලා. මොකද මේගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක තනිකර බේස් වෙලා තියෙන්නේ මෙන්න මේ ෆ්ලැට් ලෑන්ඩ් එක මත. ඒ මේ යාළුවොත් බලන්නේ ඉතින් මෙයා කොහොමද මතුනේ? මෙයා කියන්නේ බොරුවක් නා. අර කාමරය ඇතුලේ හිටපු එකන එකපාර මෙතන මතුනේ කොහොමද බලන් ඉන්නේ? ඔන්න ඕකට තමයි අපි කියන්නේ ටෙලිපොටේෂන් කියලා. ඉතින් සමහර විට මේ ටෙලිපොටේෂන් කියන්නේ අපි කිව්වට එක තැනකින් නැති වෙලා අනිත් තැනකින් මතුවීම කියලා. සමහර විට මේ ටෙලිපොටේෂන් කියන්නේ higher dimension එකකින් චලනය වීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන මෙයා ටෙලිපෝට් කරාද? ඔව්. මෙයා දැන් මෙතන ඉඳලා කාමරය ඇතුළට ආයෙ ටෙලිපෝට් කරා. ඒ කරේ කොහොමද? මෙතනින් නැති වෙලා මෙතනින් මතුණා කියලා පේන්නේ මේ 2D creatures ලට විතරයි. හැබැයි ඇත්තටම මෙයා වෙනම මානයක් ඔස්සේ ගිහිල්ලා චලනය වුණා. එතකොට අපිට 3D creatures ලා ටෙලිපෝටේෂන් කරා කියන්නේ සමහර විට 4th dimension එකකින් චලනය වුණා වෙන්න පුළුවන්. ඉතින් higher dimensions and lower dimension අතර interaction සිද්ධ වෙද්දී ඔය වගේ අමුතු results තමයි වෙන්නේ. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කා Apple ගෙඩියයි square එක interact කරද්දී කොයි වගේ weird දෙයක්ද ඒ square එක අත්දැක්කේ කියලා. ඒ වගේම තමයි මේ අපි 3D creatures ලා higher dimensional creatures ලා එක්ක or higher dimensional object එක්ක interact කරොත් ඔය වගේ අපිට හිතා ගන්න බැරි අමුතු ಜಾති experience තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් ඔයාගේ යාළුවෙක් කිව්වොත් එයා අමුතු ಜಾති object එකක් දැක්කා එකපාර එයා ඉන්න තැනින් appear වෙලා disappear වුණා කියලා ඒක සමහර විට ඒක එයාට තියෙන ස්කිසොෆීනියා තත්ත්වයක්ම නොවෙන්නත් පුළුවන්. කවුද දන්නේ? එයා high dimensional creature කෙනෙක් එක්ක interact කරාද කියලා. ඉතින් මේ science කියන්නේ මෙන්න මේ වගේ හරිම weird දෙයක්. reality කියන word එකේ අපේ interpretation එක අපේ 5 senses වලට දැනෙන දේවල්. හැබැයි reality කියන්නේ ඊට ගොඩක් එහා එයින් ගොඩක් ඔබට කිය දෙයක්. මේ universe එකේ තියෙන ඇත්තම ස්වභාවය තේරුම් ගන්නවත් අපිට කවදාවත්ම බැරි වෙන්න පුළුවන්. හැබැයි science කියන දේ enjoy කරොත් ඕගොල්ලන්ට මේකේ තියෙන ප්‍රෙෂර් එක අනිවාර්යෙන්ම දැනෙන්න ඕන. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් තිබ්බ අර්ථ දැක්වීම මම කියලා දුන්න දේ ඕගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.